මොකද ඔයාලට කියන්නේ හැමතිස්සෙම ඉගෙන ගන්න කියලානේ. ඉගෙන ගන්න එකේ පියවර ටිකක් තියෙනවනේ බං. පළවෙනි එක කැම්පස් යන්න බෑ අනිවාර්යෙන්. ඒක කරන්න නැතුව ඉතින් වාහනයක් ගන්න පුළුවන්. ඒක වෙන මොන හරි කරන්න නෑ. ඉතින් වෙන මොන හරි හොඳ හෝ නරක මහා පරිමාණයෙන් මොකක් හරි බිස්නස් එකක් කරන්න වෙනවා. නේ. නැත්තම් බෑ ඉගෙන ගත්තොත් ලේසි. එහෙනම් ඉගෙන ගන්නවා කියන්නේ ඉතින් කැම්පස් යන්න ඕන. දැන් ඌ අදහස් කරන්නේ මම කැම්පස් ගියා නම් වාහනේ ගන්න බෑ පන්ති කරපු හින්දා ගන්න පුළුවන් කියලා. දැන් ඒ වගේ කමෙන්ට් එහෙම දාන ඕන තරම් මෝඩ මිනිස්සු ඉන්නේ. එහෙම ඉතින් කැම්පස් යන්න නැතුව ඉගෙන ගන්න නැතුව පන්ති කරන්න පුළුවන්ද බං? උඹලා මගේ පන්ති එනවද මම රෑන්ක් එකක් දාන්න නැතුව කැම්පස් ගියා නම්? එහෙම ඉන්නේ. ඔයාලා සමහර විට මම පන්ති තෝරගන්න පළවෙනි අවස්ථාවෙම දකින්න ඇති මම දිස්ත්‍රික්ක පළවෙනි එක කියන එක. මම ටෙක්නොලොජි උපාරියක් කරලා තියෙන කියන එක. පළවෙනි අවස්ථාව දකින්න ඇති. ඒකෙන්ම තීරණය කරන්නේ සමහර විට මගේ පන්ති යනවා කියලා. එහෙම නෙවෙන්නේ. ඉගෙන ගන්න නැතුව නෑ. දැන් මාත් එක්ක කතා කරලා ඉන්ටර්වල් එකේ මගේ වාහනේ ඉම්පෝට් කරපු කෙනා. ලංකාවට ගෙන්නපු කෙනා. නවීන් කියලා ඔයාලා දන්නේ නැති මේ මෙතන වාහන සෙල් එකක් තියෙන්නේ නවීන්නේ. රවිදුසගේ යාළුවා. එක පන්තියේ යාළුවා. දැන් ගොඩක් අය හිතන්නේ ටියුෂන් කරලා වාහන ගේන්න පුළුවන් කියලානේ. මම ඔය කියපු නවීන් කියන අයියට තියෙනවා. චපන් වල ලැම්බෝගිනි තුනක් තියෙනවා. තව වාහන ගොඩක් තියෙනවා. දැන් ලංකාවෙත් සාමාන්‍යයෙන් පදින්නේ ලෙක්සස් එකක් ඔය ගොඩක් වාහන පදිනවා. හැබැයි එයා පටන් ගත්ත බිස්නස් එකක් ඒක තාත්තා නෙවෙයි. එයා තමයි වාහන විකුණන්න ඉම්පෝට් කරලා විකුණන්න පටන් ගන්න තියෙන්නේ. මම මතක එක වෙලාවක අහනවා මේ කොහොමද මේ ඉගෙන ගත්ත සීන් එක කියලා. එයා උපාධියක් කරලා තියෙනවා ලංකාවෙත් නේ ඕස්ට්‍රේලියාවල අවුරුදු 4ක්. අවුරුදු 4ක් ඕස්ට්‍රේලියාවේ උපාධියක් කරලා බිස්නස් සම්බන්ධයෙන් උපාධියක් කරලා ලංකාවට එලා තමයි බිස්නස් එක පටන් ගන්න තියෙන්නේ. දැන් අද කොහොමද? ලැම්බෝගිනි තුනක් නිකන් එන්නේ නැහනේ. ලංකාවේ දැන් අද ටියුෂන් ශේෂ්ත්‍රීන් ගුරුවරු ගත්තොත් මට වාහනේ දුන්නා. ගිහාන්සගේ වාහනේ ගත්තේ එතනින්. සෝලෝසගේ වාහනේ ගත්තේ එතනින්. ලසන්සගේ වාහනේ ගත්තේ එතනින්. නදීෂ කොර්ගේසගේ වාහනේ ගත්තේ එතනින්. රවින්සගේ වාහනේ ගත්තේ එතනින්. සර්ලා සෑහෙන බරතෝගයක් වාහන ගත්තේ ඇයිද? අපිට පිස්සුද බං එයාගෙම වාහන ගන්න? එයාගේ මොකක් හරි ප්‍රතිලාභයක් තියෙන දේ අපි එයාගෙන් ගන්න. ඒතර ඒකේ ප්‍රතිලාභයක් අපිට දෙනවා වගේ මෙයාටත් ලාභයක් තියෙනවනේ. ඒතකොට ඒකෙන් දැන් හිතන්න අපි අවුරුදු ගණනක් පන්ති කරලා ලක්ෂ ගණනක් සල්ලි හුව කියන්නකො. ලක්ෂ 100ක් හුව කියන්නකො. සමහරට එක වාහනේ දෙකකින් ඔය වාහන විකුණන කට්ටිය මේ ගන්න හොයනවා. ඒකට එයා ඒ වෙනුවෙන් කැපේලා තියෙන්න ඕන. ඒකට ඒ වෙනුවෙන් එයාට ලැබීමක් තියෙන්න ඕන. ඒකට ඒ වෙනුවෙන් උනන්දුවක් තියෙන්න ඕන. මම දැන් ඔය මේ වාහන විකුණන තැනට ගිහිල්ලා තියෙන කිහිපවතාවක්. දැන් එයානේක ඕන. එයා ඇඳලා ඉන්න කිට් එක එතන වාහන සේල් එකේ කට්ටිය අඳින කිට් එකක් තියෙනවා. සුදු ෂර්ට් එක ඇඳලා කළු කලිසම ඇඳලා. මම එක වෙලාවකවත් දැකලා නැහැ. සාමාන්‍ය නෝමල් ඇඳුමකින් එයා ඉන්නවා. බොස්නේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ඇඳුමෙන් පව ඇඳුම ඇඳ කියලා ව්‍යාපාර දියුණු වෙන්නේ නැහැ. බෑ ඇඳුමෙන් පව එයා ව්‍යාපාරය තුල ඉන්නවා. ඊපස්සේ මගේ වාහනේ දීලා මම හවස කතා කරනකොට මෙන්න එයාපෝට් එකේ ඉන්න මේ ජපන් යනවා. මේ යනවා. දැන් මේ වෙලාවේ අදත් ඉන්නේ ජපන් වල. මේ මට කෝල් එකක් ගත්තා. වෙන මොකුත් නේ කෝල් එක ගත්තේ. දැන් ඉන්ටර්වල් එකට කලින් මට කෝල් එකක් කළා. මම කෝල් බෑක් කරා. කෝල් කරලා කියනවා වාහනේ වැඩි රේස් කරන්න එපාලු. එහෙනම් එයා දැකලා ළමයි දාලා තිබු වීඩියෝ. ඒකට ඉතින් වැඩත් එයාට. වාහනේ රේතරන් ආදරේ. එහෙම මිනිස්සුන් තමයි යා දෙන්නේ. ඔයාලා දකින්නේ සමහරට සර්ලා විතරයි. සර්ලා නෝ දැන් මට වඩා අවුරුදු දෙකක් වැඩි මා. මට තව අවුරුදු දෙකක් යනකොට ලැම්බෝගිනි තුනක් ගන්න වෙන්නේ නැහැ කොහොමත්. හරිද? එහෙම මිනිස්සු ඉන්නවා. එහෙනම් හැමතිස්සෙම කියන්නේ කතා කියන වැඩ කරන වැඩ කර. ඒ මිනිස්සු සමාජයේ පේන්නේ ඒකයි වැඩේ. කරන දේ හරියට කරන එච්චරයි.